ඔන්න ඉතින් අදත් අපි ඉතින් වෑංජනයක් හදන්න යන්නේ ගිරිමස් වෑංජනයක්. මේ අපේ කොල්ල එලාගෙන ආපු ගාතයක් තිබ්බ. ওই ගාතෙන් කෑල්ලකින් නෝ යන්නේ අපේ ලොකු බණ්ඩිය කොල්ලා. ඒකට අවශ්‍ය කරන 3-5 කරාමු නැටි එනසාල් ගම්මිරිස් සුදු ලුණු ඉඟුරු ඔක්කොම ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඉතින් ඔතනදී ඉඟුරු සුදු ලුණු තරල කරලා ඔක්කොම කරලා තියාගන්න. ඊට පස්සේ යෝගට් එකක් එහෙම ලෑස්ති කරලා තියාගන්න ලුණු තෙල් ඔක්කොම ළඟින්ම තියාගන්න ඕනේ. ඒ වගේම අර මස් ටිකක් ගානට කපලා හොදලා කරලා ලෑස්ති කරලා තියාගන්න. ඔන්න එහෙනම් බලා ගන්නකො අපි කොහොමද යන්නේ කියලා. අපි දැන් රත් වෙච්ච ෂෙල් එකට කුරුඳු පොතු කාරාමු නැටි එනසාල් දාලා එක පොඩ්ඩක් රත් කරගන්නවා. රත් ෂෙල් එකට දාලා ඒක බැද ගන්නවා. ගන්නේ අතරේ අපි ඒකට බේ ලීව්ස් එකකුත් දා ගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික දාලා හොඳට හැඳි ගන්නවා. දැන් ඊට පස්සේ ඒකට අපි දාගන්නවා අමරගත සුදු ලුණු ටික, ඉඟුරු ටික. ඒ ටිකක් දාලා අපි ආපහු අර විදිහට මේ තෙල් තියෙන රත් වෙච්ච තෙලෙන් හොඳට හැඳි ගාලා ටෙම්පරාදු වෙන්න අරිනවා. ඒක හොඳට ටෙම්පරාදු කරගන්නවා. දැන් අපි ඒකට දාගන්නවා හොඳ මිරිස් කුඩු හැඳි 2-3ක් විතර. ඒක ඉතින් ඔයාලගේ සැර අනුව තමයි. ඉතින් කහ ටික හැන්දක් 3-5 අවශ්‍ය ප්‍රමාණයට වැදගත් 3-5 කොත්තමල්ලි කුඩු ඔක්කොම දාලා ආපහු අරක ටෙම්පරාදු කරගන්නවා. ඉස්සෙල්ලා විදියටම ආපහු හැඳි ගාලා ටෙම්පරාදු වෙන්න අරිනවා ඒක. අපි ඒකට වතුර ටිකුත් දාලා ආපහු හැඳි ගන්නවා. දැන් ඒකට අපි අර මස් ටික තියෙනවනේ අපි කපාගත්තේ. මස් ටිකක් දාගන්නවා ආපහු. ඒ මස් ටික දාගෙන ඒක ආපහු අපි හැඳි ගන්නවා. ඒ කියන්නේ මස් ටිකේ හොඳට ඒක කලවම් වෙන්න කලවම් කරගන්න. මස් ටික හොඳට කලවම් කරගන්න. දැන් ඒකට අපි අවශ්‍ය ප්‍රමාණයට අපි ලුණු දාගත්තේ නෑනේ. දැන් ඒකට අපි පොඩ්ඩක් දැන් මේ කලවම් හොඳට කලවම් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා ගන්න ඕනේ අපි. මේ වෙලාවේ තමයි අපි දැන් ලුණු දාගන්න හොඳම වෙලාව. දැන් ලුණු ටික දාලා අපි ආපහු හොඳට කලවම් කරගන්න ඕනේ. මේ කලවම් කරන අතරේ අර ඔයාලා ගෙනලා තියෙන යෝගට් එකේම ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඔන්න දැන් අපි යෝගට් එකක් දාගන්නවා. යෝගට් එක දාලා ආපහු අපි හොඳට කලවම් කරගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගෙන ඉවරනායින් පස්සේ අපි ආපහු වතුර දා ගන්න ඕනේ. මේකේ මස් කෑලි වල මට්ටමට වතුර දා ගන්න ඕනේ. දාලා හොඳට කලවම් කරනවා ආපහු තව සැරයක්. දැන් ඊට පස්සේ අපි මේ ප්‍රෙෂර් කුකර් එකේ කවරෙන් වහලා මීඩියම් හීට් එකේ රත් කර ගන්නවා පළවෙනි විසිල් එක වදිනකම්. පළවෙනි විසිල් එක වැදුනයින් පස්සේ ගින්දර අඩු කරලා අපි විනාඩි 30ක් විතර ආපහු මේක ඉදෙන්න ආරිනවා. මෙන්න ඔය කට්ටියට දකින්න පුළුවන් විනාඩි 30කට පස්සේ කොහොමද රත් වෙන්නේ කියලා. දැන් මේකට අපි එකතු කරගන්න ඕන කපාගත්ත කොත්තමල්ලි කොළ ටික, කෑලි මිරිස්, අමු මිරිස් ටික, මේ ටික දාලා ආපහු කලවම් කරනවා.
දැන් ඒක මදගින්නේ ඉන්දර මදගින්නේ එක විනාඩි 2ක තව උයාගෙන ඊට පස්සේ දැන් ඔයාලට ගහලා රස බලන්න පුළුවන්.